Artbeat, feel the pulse of art. ඉතින් අපි Artbeat program එක ගේන්නේ කලාවට ආදරය කරන ඔයාලට. ඉතින් අද අපි හිතුවා මේ දවස්වල අපිට නිතර ඇහෙන song එකක් ගැන ඒ song එකේ artist එක්ක පොඩ්ඩක් කතා කරන්න. සතිර සමරකෝන්. අයිබෝන්. ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ? ජීවිතේ මේ දවස්වල වැඩත් එක්ක shape එක යනවා. ඉතින් දැන් මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් මට මේ ප්‍රශ්නක් තියෙන පොඩි අහන්න එක. කන්වර්සේෂන් එක පටන් ගන්න කලින් හරියට. හරි. දැන් හිතුවද කියා දුන් ප්‍රේමය සින්දුව දැන් ඔයා නැරේට් කරද්දී ස්ක්‍රිප්ට් එක ලියද්දී මෙච්චර හිට් එකක් වෙයි කියලා වයිරල් ආයි කියලා. නෑ මෙච්චර හිට් එකක් වෙයි කියලා හිතුවේ නෑ. මිනිස්සු ආදරේ කරයි කියලා හිතුවා. හැබැයි මෙච්චර ආදරේ කරයි කියලා හිතුවේ නෑ. ඒ කියන්නේ සතිරට කවුරු ආදරේ කියලා දුන්නේ කවුරු වුණත් හරි ලස්සනට කියලා දීලා අපි මේ ප්‍රශ්නෙට පස්සෙමු. ඉතින් අපි මුලින්ම කතා කරමු කවුද සතිර කියන්නේ? ඔයා එන්නේ රියැලිටි වේදිකාවෙන්. ඉතින් කොහොමද ඒ ගමන? මගේ නම සතිර ගංගානාත් සමරකෝන්. මම මියුසික් වලට එන්නේ චූටි කාලේ ඉඳලා. මම චූටි කාලේ ඉතින් අම්මා තරංගවලට එක channels වල ඒ තරංග වලින් තමයි පොඩි කාලේ ඉඳලා එන්නේ. ඊට පස්සේ රියැලිටි ෂෝ එකකට ඇප්ලයි කරලා තිබ්බා දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 7 එකේ. දැන් අවුරුදු 7කට විතර කලින්. ඒකේ අන්තිම 10 දෙනාට ආවා. ඊට පස්සේ ඒකෙන් ඊට පස්සේ වැඩ කරා. ඊට පස්සේ මම මගේ ස්ටුඩියෝ එකක් පටන් ගත්තා. ඊට පස්සේ ස්ටුඩියෝ එකේ වැඩත් එක පොඩ්ඩක් බිසි වෙලා කාලයක් වැඩ කරන්න බැරි වුණා. හැබැයි මෑතක ආපහු වැඩ කරන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් තමයි කියා දුන් ප්‍රේමය. එතකොට දැන් මෙහෙම මියුසික් වලට එන්න මොකක් හරි කවර රෝල් මොඩල් එකක් හිටියද නිකන් ඉන්ස්පයිරේෂන් එකක් නැත්නම් එකපාරට වඩ පොඩි කාලේ නම් ජස්ට් ඔයාට නිකන් ආස හිටියා නෑ මම චූටි කාලේ ඉඳන් මියුසික් වලට ආසයි මම ලංකාවේ ආටිස්ලා හැමෝටම වගේ ආසයි මම ආර්ජිත් සිංට ආසයි ඉස්සර ඉඳලා එයා ෆලෝ කරනවා කියන්නේ මං ආසයි ඒ වගේ වෙන්න දවසක ඉතින් එයාව තමයි ෆලෝ කරන්නේ ඒ වගේ වෙන්න තමයි ආස එතකොට දැන් අපි බහිමු අපේ කතාවට ඔව් කියා දුන් ප්‍රේමය මට TikTok එකට ගියාත් FB ගියාත් මන් දන්නේ මගේ මයින්ඩ් එකේ 24 hours තියෙන්නේ කියා දුන් ප්‍රේමය මොකද්ද මේක behind තියෙන ස්ටෝරි එක මේකේ ස්ටෝරි එක මේක හැදුන හැටි මම කියන්නේ මේක මාත් එක්ක ස්ටුඩියෝ එකේ මගේ වැඩවල වැඩිපුරම ලිරික් කරන්නේ ලහිරු කසුන් දිසානායක ලහිරු දවසක් එයාගේ වයිෆ් ගේ ඇනිවර්සරි එකට මට කතා කරලා කිව්වා මේ පොඩ්ඩක් වැඩ වැඩි කොහොමත් ලහිරුත් එක්ක කරපු වැඩ දෙක තුනක්ම හිර වෙලක් තිබුණා කරන්න කියන්න. ඒ නිසා ලහිරු මට කිව්වා මෙහෙමයි මේ සතිර මචං මගේ වයිෆ් ගේ ඇනිවර්සරි එක තියෙනවා. එයාගේ වයිෆ් ගෙත් පොඩි කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ වයිෆ් මුලින්ම රට ගියා. ලහිරු ජපාන් ඉන්නේ. තාම ජපාන් ඉන්නේ. එයාගේ වයිෆ් රට ගිහිල්ලා එතකොට ලහිරු මෙහෙ හිටියේ. එයාගේ ජොබ් එක නැති වෙලා කොහොම හරි ලහිරුගේ වයිෆ් රට ගිහිල්ලා එයා එහෙ ස්ටේබල් වෙලා එයාගේ තනියෙන් එයාගේ ගේම ගහලා අන්තිමට ලහිරුවත් අරගෙන එතකොට අර කොල්ලෙක් කරන්න ඕනේ දේවල් ටික එයාගේ වයිෆ් කරා කියලා හැමතිස්සෙම එයාගේ හිතේ තිබුණා එයාට ආදරයක්. ඊට පස්සේ ලහිරුට ඒක කියන්න උවමනා වෙලා තිබ්බා. ලහිරු කිව්වා මම වයිෆ්ට සින්දුවක් ලිව්වා. මේක මම දන්නවා වෙලාවත් එක කරන්න බැරි වෙයි උඹට මට මේකට මෙලඩි එකක් දාලා දෙන්න. මට මේක වයිෆ්ට අහන්න දෙන්න විතරයි ඕනි කියලා. ඊට පස්සේ මම චුට්ටක් අර මූඩ් සින්දු වලට පොඩ්ඩක් ලව් සින්දුවක් නිසා මම මුලින් මේක වැඩි ගණන් ගත්තෙත් නෑ. මං කෝ හරි දාන්න මම. ඒව කරන්නම් කියලා පස්සේ වචන ටික කියවද්දි තමයි මට තේරුනේ ඒක කොච්චර ලස්සනද ඒකේ අදහස් එහෙම මිනිස්සෙකුට එහෙම වචන එනවද කියලා. ඊට පස්සේ මම ලහිරුට කිව්වා නෑ මචං මේක මේ කරන්න ඕනි වැඩක්. මේක මං කරන්නම් කියලා. මං අරගෙන වැඩේ කරා. මොක තමයි ඔක පටන් ගන්න මුල. ඒ කියන්නේ ඒක gift එකක්. ඒක gift එකක්. ඊට පස්සේ මේ මං කිව්වා ඒක ඔයාගේ වයිෆ් කී කතාව විතරක් නෙමෙයි මං හිතනවා දැන් ඒ කතාව නෙමෙයි මම ඊට පස්සේ ස්ක්‍රිප්ට් එක හදද්දි අපි හැමෝම කොල්ලෝ සාමාන්‍යයෙන් කෙල්ලට කොච්චර ආදරේද කියලා කියන්න ටිකක් කියන කොල්ලොත් ඉන්නවා එහෙම නෑ කියලා මං කියන්නේ හැබැයි කියන පෙන්නන එක හරි අඩුයි හැබැයි ඇතුලේ ගොඩක් තියෙනවා ගොඩක් කෙල්ලොත් එහෙමයි කෙල්ලෝ මාර ගේමක් ගහන එෆෑග තියෙන කාලේ කොල්ල වෙනුවෙන් මේ ඉවසන කෙල්ලෝ ඕනි තරම් ඉන්න හැමෝම වගේම එහෙම තමයි එෆෑග තියෙන කාලේ يعني බ්‍රේක් වුණාම එක එක සිද්ධ වෙන්න පුළුවන් හැබැයි තියෙන කාලේ මාර
සපෝට් එකක් දෙනවා කොල්ල කෙල්ලට කෙල්ල කොල්ලට දෙනවා කොල්ල කෙල්ලට දෙන එක හැමෝම කතා කරනවා හැබැයි කෙල්ල කොල්ලට දෙන එක වැඩි කොල්ල කතා කරන්නේ ඒ තමයි ඒක කතාව. එතකොට දැන් සතිරට දැන් මේ සෝන් එක අහද්දි දැන් මේක අපි කතා කරන්නේ gift එකක් කියලා මේක උනාට බලද්දි අර අපි ඔක්කොගේම ලවර්ස්ලා ඔක්කොගටම අන්තිමට gift එකක් වුණා මේක සතිරට කොහොමද සින්දුව කියද්දි කියන්නේ ඒ ෆීල් එක ඔයාට ඒක කොහොමද නිකන් ඔව් මටත් ඒකේ විදිහටම දැනෙලා තියෙනවා ඒ ලිරික්ස් ඔයාට කියන්නේ රිලේට් කරන්න පුළුවන් අනිවාර්යෙන් පුළුවන් මම හිතනවා මට විතරක් නෙමෙයි මේ හැමෝටම මේක දැනලා තියෙනවා ඒ විදිහට ඩෙෆිනිට්ලි ඒ කියන්නේ දැන් ඔයාට එහෙම රිලේට් කරන්න පුළුවන් වෙනවට හරි ලස්සන ආදරයක් ඇති අර මම කලින් කිව්වේ ඔයාට ලස්සනට ආදරේ කියලා දුන්න කෙනෙක් අනිවාර්යෙන් තියෙනවා ඔව් ඒක තමයි ඒ හින්දා තමයි ඔයාට ඒ ආදරේ අනිත් අයට දැනෙන විදිහට කියන්න පුළුවන් මොකද අද ලංකාවේ මතන මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ආදරේ රහට ලස්සනට අනිත් කෙනාට දැනෙන්න කියන්න පුළුවන් සිංගර්ස්ලා අඩුයි. හැබැයි ඔයාට පුළුවන් වුණා ඔයාගේ ඒ සෝන් එකෙන් ඒක ෆීල් කරවන්න අහන් ඉන්න කෙනාට. ඉතින් සින්දුවේ කැලක් අපි කියමු. මාව ඉවසාගෙන නුඹ මට දුන්නේ ප්‍රේමජ කාලයක් ගෙවිලත් තාම සුවඳයි මට නුඹ පොද රැස්සක් වැටුනම අපි තවලං වෙනවාද එයයි නුඹ මට කියා දුන් ප්‍රේමජ එයයි නුඹ මට කියා දුන් ප්‍රේමජ කඳුළු බර වැඩි දවස් තිබුණා ඉඳ හිට නුඹට තුරුළු වූ විට දිදෙනුණා සීතල සඳක් නොව නුඹ ඉරක් වූවාමට ඇත්තටම නුඹයි දන්නේ ආගෙන පොද රැස්සක් වැටුණා අපි තවලං වෙනවාද එයයි නුඹ මට කියා දුන් ප්‍රේමජ එයයි නුඹ මට කියා දුන් ප්‍රේමජ අඳුරුනින් එක එළිය වූවා නුඹ මට රිදුණු පපුවට සෙනසුමක් නුඹේ මලක් නොව නුඹ ගසක් වූවා දයුලන ඇත්තටම හරි ආදරෙන් නුඹ පොද රැස්සක් වැටුනම අපි තවලං වෙනවාද එයයි නුඹ මට කියා දුන් ප්‍රේමජ 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 තව ජෙනරේෂන්ස් ගානක් ලිව් කරන සෝන් එකක් වෙනවා ඩෙෆිනිට්ලි. Thank you. එතකොට දැන් අපි කතා කරමු දැන් ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකට එනකොට without connection සාමාන්‍යයෙන් survive වෙන්න අමාරුයි ලංකාවේ ආර්ට් ඉන්ඩස්ට්‍රි එක වේවා ඕනම ඉන්ඩස්ට්‍රි එක. එතකොට ඔයාට ඒකේ කොහොමද challenges ආවද කොහොමද ඒ ගමන? ඕනම ඉන්ඩස්ට්‍රි එකක challenges තියෙනවා. දැන් මියුසික් ඉන්ඩස්ට්‍රි එකෙත් එහෙම තමයි. හොඳ නිර්මාණ කරන්න ඕනි මේකේ ස්ටේබල් වෙන්න. දැන් මේ සින්දුවක් කරා කියලා අපි ආටිස්ට් කෙනෙක් වෙන්නෙත් නැහැ. ආටිස්ට් කියන එක එන්නේ ඇටිටියුඩ්ස් එක්ක. අනිවාර්යයෙන්. නිහතමානීකම අනිත් අපි සින්දුවක් කරාම මේ සින්දුව අපි තමයි අපි මහන්සි වෙනවා. හැබැයි මේවා මිනිස්සුන්ට අපි දෙන්නේ. එතකොට අපි අර ආටිස්ට් කෙනෙක් විදියට සර්වයිව් වෙන්න මම නම් ලොකුවට විතර ඇටිටියුඩ්ස් බලපානවා කියලා. අනිත් එක තමයි අපි හොඳ නිර්මාණ කරන්න ඕනේ. හොඳ නිර්මාණ කරන්න ඕනේ, හොඳ වැඩ කරන්න ඕනේ. මේකේ මේ සින්දුව කරා කියලා මේ ෆීල්ඩ් එකේ දිගටම ඉන්න බෑ. අපි හොඳ වැඩ කරන්න ඕනේ, ඉස්සරහට හොඳ නිර්මාණ කරන්න ඕනේ. එතකොට මම හිතන්නේ සර්වයිව් වෙන්න නම් හොඳම දේ ඒක. අනිත් එක තමයි මියුසික් ඉන්ඩස්ට්‍රි එකට එනවා නම් මියුසික් ඉගෙන ගන්න ඕනේ. ඒ නොලෙජ් එකේ ටැලන්ට් එක දක්ෂව
මේකට එනවා දැන් මම දකිනවා ගොඩක් දක්ෂයෝ එනවා ඒ හැමෝම දක්ෂයි එහෙම දක්ෂයෝ එන එක හොඳයි එතකොට මේ ඉන්ඩස්ට්‍රි එක හොඳ තැනක තියෙන ඉන්දියාව වගේ ගත්තාම ආර්ට් කියන ඉන්ඩස්ට්‍රි එකට මාර තැනක් තියෙනවා ලංකාවෙත් ඒ වගේ තැනක් තියෙනවා හැබැයි මම දැකලා තියෙනවා දැන් ලංකාවේ ගොඩක් වෙලාවට මං එහෙම ඉක්ුත් නරකක් කියනවා නෙමෙයි දැන් රියැලිටි ෂෝස් වලින් එනවා මාරම ටැලන්ටඩ් පිරිසක්. හැබැයි මොකක් හරි රීසන් එකකට අපි සමහර අයව දකින්නේ එක කාලයක් විතර එක්ක රියැලිටි ෂෝ එකේ තියෙන කාලේ විතරයි අපි ආව දකින්නේ. ඒකට මම දන්නේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලෙන් හෝ පිටින් එන සපෝට් එක හින්දාද මොකද්ද කියන්නේ? එක්කෝ ගොඩක් අය ඒක හරියට ස්කිල් එක නැතුවත් වෙනවා. ඉතින් මොකද හිතන්නේ ඒ ගැන හිතනවාද ඉස්සරහට ඉන්ඩස්ට්‍රි එකේ ගේමක් ගහනවාද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ අතේ තමයි. ඒ කියන්නේ ටැලන්ට් කියන්නේ මේ හැමෝම මාර ටැලන්ට් වෙන්න ඕනේ එක එක සයිට්ස් වලට එක විදිහට තම තමන්ගේ කැපැසිටි එක තම තමන් තේරුම් අරගෙන ගොඩක් වෙලාවට වෙන්නේ තමන්ගේ කැපැසිටි එක තමන් දන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒකෝට තමන්ගේ කැපැසිටි එක දැන් මම මූඩ්ස් වැඩ කරනවා නම් මම මගේ ඔඩියන්ස් එක ඇනලයිස් කරලා මට එන ෆීඩ්බැක් ඇනලයිස් කරලා මම තේරුම් ගන්න ඕනේ මිනිස්සු මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක. මම හැමදේම කරන එක හොඳයි. මම නරකයි කියන්නේ. හැබැයි හැමදේම කරන්න ගියොත් එහෙම වෙන්නේ අර ඒව කරන්න ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ එක දැන් පොප් සින් කරන්න, රැප් සින් කරන්න, එතකොට බයිලා සින් කරන්න එක ටැලන්ට් වලින් එනවා. දැන් මම බයිලා සින් කරලා හරියන්නේ නැහැ. මට පුළුවන් පැත්ත මම මගේ කැපැසිටි එක තියෙන පැත්ත මම කරනවා. ඒත් මම අනිත් පැත්තට යන්නේ නැහැ. ගොඩක් අය ඕක ජෑම් කරගන්න ගිහිල්ලා ඒ කියන්නේ ප්‍රයොරිටි එක දෙන්න ඕන තැනට නැතුව ඒ කියන්නේ ගොඩක් අය එනවා දැන් හිතන්නකෝ මම එකතු කරගන්න ඔඩියන්ස් එක මූඩ් ඔඩියන්ස් එකක් නම් මම එයාලට ඊළඟ පාර බයිලා සින්දුවක් දාලා වැඩක් නැහැ. එතකොට එයාලා මගෙන් හැලෙනවා. තමයි වෙන්නේ. එතකොට අපි අපේ ඔඩියන්ස් එකත් එක්ක ඉස්සරහට යන්න එක්සැම්පල් එකක් චරිතත්වලගේ. එයාගේ ඔඩියන්ස් එක මං හිතන්නේ ඒ වගේ ඔඩියන්ස් එකක් ආටිස්ට් කෙනෙකුට ඒක මාර වාසනාවක්. අනිවාර්යයෙන්. ඒවා එහෙම එයා ඒක මේන්ටේන් කරගෙන යනවා නියමටම. ඒ ඔඩියන්ස් එක කොච්චරයිද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ ඔඩියන්ස් එක මාර ලව් මේන්ටේන් කරන එක. ඔව්. ඒ ඔඩියන්ස් එක අපිට ඉන්න ඔඩියන්ස් එක අපි මේන්ටේන් කරන්න ඕනේ. එයාලා ඉල්ලන දේවල්, අපි එයාලගේ හැඟීම්, moods පැත්ත නම් අපි ඉන්නේ. අපි moodsම මං කියන්නේ අනිත් ඒවා කරන්න එපා කියලා. මම මේ මගේ මතය කියන්නේ. මම හිතනවා එහෙම කරොත් හොඳයි කියලා. දැන් ඔයාට දැන් මේ කියා දුන් ප්‍රේමය හරහා ඔයාට බිල්ඩ් අප් වෙච්ච ඔඩියන්ස් එකක් ඉන්නවනේ. ඔයාගේ පර්ස්පෙක්ටිව් එකෙන් ඔයා ඒ ඔඩියන්ස් එක දකින්න විදිය කොහොමද? මම ඒ ඔඩියන්ස් එක මෙහෙමයි. මම මේකේ ඔඩියන්ස් එකක් දැන් මට ආදරය කරනවට වඩා ගොඩාක්ම කන්ටෙන්ට් එකට ආදරය කරන මිනිස්සු ඉන්නේ. මම හිතනවා වොයිස් එකට මට වගේම කන්ටෙන්ට් එකටත් ආදරය කරනවා. ඒ හැමෝම මම දැකලා නැහැ කියා දුන් ප්‍රේමයේ වගේ කමෙන්ට්ස් සින්දුවක. මම දැක්කා ඒකේ මිනිස්සුන්ගේ ජීවිත කතා. ඒක හරීම ඒ කියන්නේ මම හිතන්නේ මට ආයි සින්දුවකට එහෙම මං සතුටුයි මට එහෙම එනවනම් ඒ වගේ කතා. ඒ කියන්නේ මම ගොඩක් කමෙන්ට් සෙක්ෂන්ස් මම සින්දු මම මියුසික් කරන නිසා මම කමෙන්ට් සෙක්ෂන් බලනවා ඔඩියන්ස් ඇනලයිස් කරන්න. මම දැකලා නෑ ඒ වගේ කමෙන්ට් සෙක්ෂන් එකක්. ඒ කියන්නේ ඒක තනිකරම තියෙන මිනිස්සුන්ගේ ජීවිත කතා. මේමයි කියලා කියන්න, ඒ කියන්නේ මට ආසයි කියලා කියන්න කමෙන්ට් එකක් නැහැ. හැම කමෙන්ට් එකකටම මම මාර ආදරෙයි. ඒ හැම කමෙන්ට් එකකම තිබ්බා මේ සින්දුව අහලා සමහරු ආදරෙයි කියාගන්න බැරි අය මේ සින්දුව තමන්ගේ පාර්ට්නර්ට යවනවා. මම හිතනවා මේ වචන ටික ඇත්තටම කවුරු හරි කොල්ලෙක් කෙල්ලෙකුට කියනවා නම් ඒ කෙල්ල හරි වාසනාවන්තයි. ඒ කෙල්ල කොල්ලට කියනවා නම් ඒ කොල්ල හරි වාසනාවන්තයි. ඒ කියන්නේ එයාගේ හිතේ තියෙන වචන ටික අහන්න. මොකද එහෙම කතාවක් ෆීල් වෙන්නේ එහෙම ආදරයක් තියෙන මිනිස්සුෙකුට විතරයි කියලා මං හිතනවා. නැත්තම් ඔග අපි අහනවා අනිත් පැත්තට යනවා මේ කණෙන් අහලා මේ කණෙන් එළියට දානවානේ. ඒක ෆීල් වෙන්න Tamante ඒක සම්බන්ධ කතාවක් තියෙන්න ඕනි. ඒක දැනෙලා ඉමෝෂනල් වෙන මිනිස්සු හරි ආදරණීය මිනිස්සු කියලා මං හිතනවා. ඔව් අපි දකින්න ලංකාවේ ගොඩක් ඔය ආටිස්ට් සම්බන්ධ හොයව නැත මොකක් හරි බ්‍රේක් අප් එකක් හරි මොකක් හරි කියන රූම් එකක් යනකොට ගොඩක් හේට් තමයි ස්ප්‍රෙඩ් වෙන්නේ. මම ලංකාව ගොඩක් ෆේමස් ඔය හේට් ස්ප්‍රෙඩ් කරන දෙයට. හැබැයි මං හිතනවා මේකෙන් තමන් එක්කෝ තමන්ගේ මොකද කියන්නේ විරහ වේදනාව හරි ඒ වේදනාව ඔය කියන්නේ හරි ඒ කියන්නේ සතුට නැතත් ආදරෙන් සමහරට පෙරදිලා ඉන්න කෙනෙක් වුණත් ඒ සින්දුව හරි රස විඳ එයා ඒක රිලේට් කරගෙන. ඔව්. ඒක කියන්නේ මොන තරහතිරම හිටියත් මං හිතනවා හැමෝම තමන් ස්ටේබල් වෙලා ඉන්න පන්තියට සාපේක්ෂව කට්ටක් කනවා කියන එක. ඒ කියන්නේ පහළ මට්ටමේ මධ්‍යම පාන්තික උසස් මට්ටමේ හැම මිනිස්සෙක්ටම තමන්ගේ පැත්තෙන් කට්ටක් තියෙනවා. ඒක අපි හිතුවත් මෙහා මෙහෙම කෙනෙක් මෙයාට ප්‍රශ්න නැහැ කියලා නෑ. අපිට මතු පිට විතරනේ පේන්නේ. මතු පිට විතරයි පේන්නේ. යාලත් එයාලගේ පැත්තෙන් ලොකු ගේමක් ගහනවා. එතකොට ඒ ගේම දරා ගන්න යාට පාර්ට්නර් කෙනෙක් ඉන්නවා. අනිවාර්යෙන් ඉන්නවා. ඒක මොන පන්තියද කියන එක අදාළ නැහැ. මම ඒක දැක්කා.
කියන්නේ අපි ගොඩක් හිතනවා මේ ප්‍රශ්න තියෙන්නේ මේ මධ්‍යම පාන්තික ඊට පහළ පන්තියේ විතරයි කියලා නෑ. හැමෝටම සාපේක්ෂව අපි ගහන ගෙහෙම කැපැසිටි එක වෙනස් වෙනවානේ. ඔව්. එතකොට අපි ගාන ගේම මොන පන්තියේ හිටියත් දරා ගන්න අනිවාර්යෙන් පාර්ට්නර් කෙනෙක් ඉන්නවා. ඔව් දැන් ගොඩක් අය කියනවා නේ සමහර අය ඉන්නවා සමහර දැන් ආදරෙන් පැරදිලා හරි මොකක් හරි හේතුවක් හින්දා නෑ මම ජීවිත කාලෙම මම තනි කරව ඉන්නවා නැත්නම් මම වැඩි කරන්නේ නෑ මොකක් හරි දෙයක් කියනවා. හැබැයි එක පොයින්ට් එකක් එනවා ලයිෆ් එකේ. අපිට කෙනෙක් ඒ කියන්නේ ඒක ඉමෝෂනල් ඩිපෙන්ඩන්ස් එකම නෙමෙයි. හැබැයි අපිට කෙනෙක් ඕන වෙනවා කියන තැනක් එනවා අනිවාර්යෙන් ලයිෆ් එකේ. අපිට ජීවිතේ කවුරු හරි පාර්ට්නර් කෙනෙක් ඕනි මෙහෙමයි ඕනි නෑ කියලා ඉන්න කට්ටිය ඉන්නවා. හැබැයි කොයි හරි පොයින්ට් එකක ඒ අඩුපාඩුව දැනෙනවා. ඔව් ඒක දැනුණත් ඒක ගිව් අප් කරලා ඉන්න කට්ටිය ඉන්නවා. මම විශ්වාස කරනවා අනිවාර්යෙන් ජීවිතේ Tamanට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් එනවා දවසක. ගැළපෙන කෙනෙක් අනිවාර්යෙන් ගැළපෙන වෙන්න ඕනේ. දැන් ওই සපෝට් එක ඔක්කොම එන්න ගැළපෙන්න එපා. මොකද නැත්තම් ඒක නොගැලපුණොත් ඔය සින්දු අනිත් පැත්තට තමයි අපිට. ඔව් කොල්ලන්ට කියනවා අනිවාර්යෙන් කොල්ලනේ දවසක එනවා ඔළුව කන්න නැති කෙල්ලෙක් අනිවාර්යෙන් ජීවිතේට. ඔව් අන්න ඒකයි. ඔව්. කොල්ල කෙල්ල දෙගොල්ලන්ට මේක රිලේට් වෙනවා. දැන් කොල්ලන්ට විතරක් නෙමෙයි. කෙල්ලන්ටත් එහෙම තමයි. කොල්ලෙක් අනිවාර්යෙන් තමන්ගේ වැඩවලට සපෝට් කරන තමන්ට බැරියර්ස් දාන්න නැති කෙනෙක් වෙන්න ඕනේ. මොකද මේ මම විශ්වාස කරන දෙයක් තියෙනවා මේ දැන් ඔය තියෙනවානේ මේ අපි කොට්ටු කරලා හදන්න ඕනි කියලා කෙල්ලෙක්. මම විශ්වාස කරනවා අපිට වැරද්දක් කරන්න ඕනි මිනිස්සයා කොච්චර ළඟ තියන් හිටියත් කොට්ටු කරලා තියන් හිටියත් ඒ මිනිස්සයා ඒක කරනවා. හැබැයි නිදහස දුන්නොත් ඒක කරනවා අඩුයි. ඔව්. මොකද අපිට මැජික් දේවල් විතරයි අපි හැමදාම හොයන්නේ. ඒක මැජික් නැත්තම් අපි කවදාවත් හොයන්නේ. අනිත් ඉතින් හරි ආදරේ කරන කෙනෙක් නම් තමන්ගේ පාර්ට්නර්ගේ විශ්වාසය, ලොයල්ටි එක, ට්‍රස්ට් එක රැකගන්න වැඩ කරනවා මිසක් මං හිතන්නේ කොච්චර ෆ්‍රීඩම් එක දුන්නත් ගැහැණු ළමෙක් වේවා පිරිමි ළමෙක් වේවා ඒක හරියට මේ කෙනෙක් මිස්යූස් කරයි කියලා. ඔව් මං හිතන්නේ ඒක ෆ්‍රීඩම් එක දෙනවා නම් මිස්යූස් කරන්නේ නැහැ. ෆ්‍රීඩම් එක නැති වුණොත් එහෙම තමයි ඔය ප්‍රශ්න වෙන්නේ. ඔව් අනේකද මේ ලංකාවේ මේක බලන ගැහැණු ළමයි පිරිමි ළමයි දෙගොල්ලෝ ඉන්නවනම් තේරුම් ගන්න තමන්ගේ පාර්ට්නර්ව තමයි යාට කැමති දේ කරන්න දීලා කැමති මෙහෙමයි මේ ඕන දෙයක් කරන්න කියලා අතෑර දාන්න කියලා නෙමෙයි කියන්නේ. එතකොට ආදරේ නැහැ. ඔව් එතකොට ආදරේ නැහැ. ඕන දෙයක් කරන්න නෙමෙයි. වැරද්දක් කරනකොට ඒක පෙන්නලා දීලා ගැළපෙනවද නොගැළපෙනවද අදහස් අරගෙන ඒ කියන්නේ අර හිර කරනවානේ ඔයා කැම්පස් යන්න එපා ඔයා ජොබ් එකක් කරන්න එපා මං කියන්නේ අන්න ඒක. ලංකාවේ අද ගොඩක් තියෙනවා මම දන්නවා පර්සනලි මගේ යාළුවන්ටත් පව ඔය දේවල් වෙලා තියෙනවා අහලා තියෙනවා අපි. ඒ වගේ කතා හරි සමීප කතා අහලා තියෙනවා ඉතින්. ඒක තමයි තියස්. ඇයි සුන්දර දේ අපි නිකන් නේද? කැත කර අමීරි දෙයක් කරගන්න. ඉතින් දැන් මොනවද ඉස්සරහට කරන්න ඉන්නේ වැඩ දැන් මෙතනින් නවතින්නේ නැහැ කියලා කිව්වා. අනිවාර්යෙන් නවතින්න බෑ. දැන් මෙතනින් එහාට ඔඩියන්ස් එක දැන් ඔයා විශ්වාස කරලා මම හිතන්නේ 4.7 මිලියන් රීච් එකක් දැන් එක්සීඩ් කරලා තියෙනවා. එතකොට දැන් මීට වඩා නිකන් සුපිරි වැඩක් දෙන්න ඕනේ දැන් ආයේ. මොනවද දැන් ඉස්සරහට ප්ලෑන් කරලා තියනවද? කොහොමද? මේක මේ හම්බෙන් කරපු වැඩක්. අත්‍තරම මගේ ප්ලෑන් කරපු වැඩේ මම කරේ නෑ තාම. ඒක මීට වඩා ලස්සන වැඩක්. මේකත් මේ මීට වඩා ලස්සන වෙයි කියලා මම එහෙම කියන්නේ නෑ. මේකත් ලස්සන වැඩක්. මීට වඩා ගොඩක් වෙනස් වැඩක්. ඒකත් වෙනස් කන්සෙප්ට් එකක්. දැන් මේක ලව් වගේම තමයි අරකට විරහාවක් නෙමෙයි. මං හිතනවා ඒකත් ඒ විදිහම මේ විදිහටම මිනිස්සු ලව් කරන වැඩක් වෙයි කියලා. ලංකාවේ මිනිස්සුන්ට මාර ටැලන්ට් එකක් තියෙනවා. මොකක් දැම්මත් ඒක විරහව වේවා ප්‍රේමය වේවා මොකක් වුණත් තමන්ට අදාළ නැති වුණොත් තමන්ට අදාළ කරගෙන ඒක ෆීල් කරගෙන මම ලංකාවේ හරි ක්‍රියේටිව් මිනිස්සු ටිකක් ඉන්නවා. අපි හරියට බැලුවොත්. ඒ කියන්නේ අපි ෆිල්ම්ස් බලන්නේ කවදාවත් ඒක අපිට අදාළ හින්දා නෙමෙයි. අදාළ හින්දා නෙමෙයි. අපි ඒක අපිට උනා නම් කියලා අපි ඒක විඳිනවා. අන්න ඒක තමයි. අපි ගේමු සින්දුවක් පොඩි පාට් එකක්. දැරිම පිපිච්ච පාටනින්දේ නුඹ කාවෙලා වගේ ඇවිත් ප්‍රේම අසපුගේ සඳකෙන් නිවාලන්නමයේ ඉරහාවත් නැතත්කම් මේ මගේ ළඟේ ඉර පායාලා පාවෙලා ගියා බිහුණු හීන ගාව වැළපිලා ගියා දුක් හීනයක් නෙළුවාදරේ හදේ හාවියක් වගේම හැඟෙනවා නුඹ දුරින් ඉන්න මටත් දැනෙනවා කියාදුන් ආදර බර ගීත ගෙනවා නුඹ ළඟින් ඉන්න මටත් හිතෙනවා ආදර දීති දිගේ පෙම්මානික තැනුවේ නුඹේ ප්‍රේමයේ Thank you so much. ඉතින් මේ වගේ හිතට දැනෙන
ලංකාවේ මිනිස්සුන්ගේ හිත්වලට ආදරය පුරවන්න පුළුවන් විදිහේ තව වැඩ ගොඩකින් හම්බෙන්න පුළුවන් වෙන්න කියලා අපි විශ් කරනවා ඔයාට. Thank you, ඉතින් thank you. අද ආර්ට්බීට් ප්‍රෝග්‍රෑම් එකෙන් අපි ගෙනාව ඔයගොල්ලෝ ආදරය කරන ඒ ආටිස්ට් කෙනෙක්ගේ විස්තර. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන රසට ආදරය කියන්න පුළුවන් ආටිස්ට් කෙනෙක්ගෙන් හම්බ වෙනකම් bye bye, see you soon.